ඉන්දු පාකිස්තාන් යුද්ධ ගැටලු හේතුවෙන් මේ වන විට ඉන්දියාව පාකිස්තානය සහ බංගලාදේශය වගේ රටවල ක්‍රීඩා කිරීම අපහසු තත්ත්වයකට පත්වී තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය ඉන්දියාවේ සත්කරකත්වයෙන් තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් මේ යුද්ධ ගැටලු හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු බලපෑමක් සිදු වී තිබෙනවා. කෙසේ වුවත් මේ වන විට පැවැත්වෙන ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ඊයේ දිනේ ක්‍රියාත්මක වූ IPL තරගය තුල පන්දුවල 10ක් පමණයි යැවීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වුවත් ජූනි මාසයේ සිට ජාත්‍යන්තර තරග නැවත ආරම්භ වන නිසාවෙන් ලීග් තරග සියල්ල මේ මාසය තුල අවසන් කර යුතුයි. නමුත් මේ යුද තත්ත්වයේ හේතුවෙන් IPL තරගාවලිය සහ පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය සතියකින් කල් දැමීමට තීරණයක් ගෙන තිබෙනවා. පසුව අද දිනේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබෙනවා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සියල්ල එක්සත් අරාබ් එමිරාජ්‍යයේදී පැවැත්වීමට ඒ තීරණය සමගින් ඉන්දිය ක්‍රිකට් ආයතනයට තීරණයක් ගෙන තිබෙනවා IPL තරගාවලියේ ඉතිරි තරග සියල්ල එංගලන්තයේදී පැවැත්වීමට. IPL තරගාවලියේ තවත් තරග 18ක් ඉතිරි වී තිබෙනවා ඉදිරියේදී පැවැත්වීමට. තවමත් තරග 56ක් පමණයි පවත්වා අවසන් වන්නේ. ඉතින් මේ තරග සියල්ල වෙන රටවල් වල පැවැත්වීමට තීරණය කර තිබුණත් තවම නිල වශයෙන් ඒක තීරණය කළා නැහැ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.